අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා වෙනස් ලෝකයක් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැම කෙනෙකුටම. ඉතින් අපි විවිධාකාර වූ වැඩසටහන් ඔබ වෙත ගෙන එනවා. ඔබට වැදගත් හැඟෙන හැම දෙයක්ම අපි අපේ නාලිකාව තුල කතා බහට ලක් කරනවා. ඉතින් එහෙම කතා කරගෙන යනකොට තවත් විශේෂ වැඩසටහනක් ගැන අපි අවධානය යොමු කරන්න තීරණය කරා. මොකද මේක මේ ඔබත් ගොඩක් කැමති අවධානය යොමු කරන ඒ වගේම විස්තර වග විභාග කරන්න කැමති දෙයක් ග්‍රහමාරුවක් ගැන. ග්‍රහමාරුත් අපි විශේෂිත වැදගත්කමක් දරන ග්‍රහමාරු විතරයි මේ තුලින් කතා බහලට ලක් කරන්නේ. එතකොට අද දවසේ අපි කතා කරන්නේ සිකුරු මාරුව ගැන. ඔබ විශේෂයෙන් මේ ග්‍රහමාරු ගැන කතා කරනකොට කැමතිම ග්‍රහමාරුවක් තමයි සිකුරු මාරුව. එතකොට දැන් මේ ග්‍රහමාරුවක් වෙනකොට දේශීය වගේම මේ විදේශීය අයටත් ඒක ඒ විදිහටම බලපානවා. ඒ සමහරු අපෙන් අහන ප්‍රශ්න. ඔව් ඇත්තටම බලපානවා. ඒ ග්‍රහමාරුවක් ඉන්න තැන අදාළ වෙන්නේ නැහැ. ඉපදුණු තැන අදාළ වෙන්නේත් නැහැ. තමන්ට ඒ ග්‍රහමාරුවේ ප්‍රතිඵලයන් ලැබෙනවා. එතකොට සමහරව අහනවා තමන්ගේ උප්පත්ති කේන්දරය තුල යන මහදසා අතුරුදසා යද්දී ඒවැ බලයේද මේ අපේ වැඩසටහන තුල කතා කරන ග්‍රහමාරු වල බලයේද වැඩිපුර ලැබෙන්නේ කියලා. එතකොට අපිට එක්කෙනෙකුට ගතවන මහදසාවේ අතුරුදසාවේ ප්‍රතිඵලය ඒ පුද්ගලයාට ලැබෙනවා වගේම මේ ග්‍රහමාරුව අපි මේ ග්‍රහමාරුව දීර්ඝ කාලීනව නැහැනේ. දැන් මේ ග්‍රහමාරුවක් මාසයක් දෙකක් තුනක් ඒ වගේ කාල සීමාවක් තියෙනකොට ඒ කාලය තුල ඒ පරාසය තුල මේක ජන්මියාට හොඳින්ම ලැබෙන්න ගන්නවා. ඉතින් ඔබේ ප්‍රශ්නත් අපේ වැඩසටහන තුල අපි කතා බහට ලක් කරනවා. ඉතින් ඒ හිතේ තිබුණු මට මතකයේ තිබුණු ප්‍රශ්න දෙකක් මම ඔය කතා කරේ. ඉතින් ඒ ආකාරයට විවිධ විදිහට ප්‍රතිඵලයන් උදා කරමින් මේ ග්‍රහමාරු සිද්ධ වෙනවා. එතකොට අපි දැන් ජූනි 29 වෙනිදා තමයි මේ සිද්ධ වෙන්නට තියෙන්නේ. ඒක වළංගු වෙනවා ජූලි මාසේ 26 දක්වා 7 වෙනි මාසේ 26 දක්වා. එතකොට මේ සිද්ධ වෙන ග්‍රහමාරුව තුළ ලග්න 12ට මොන වගේද වෙන්නේ කියන එක කතා බහ ලක් කරනවා. හැබැයි මේතෙන්දි හරියම වැදගත් සිකුරු තමන්ගේ රජගෙදරට යන්නේ. තමන් බලවත් වෙන තැනට තමයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඉතින් වෙනදා අපි කතා කරපු සිකුරු මාරු වලට වඩා මේ සිකුරු මාරුව ඉතාමත් වැදගත්. ඉතින් මේක ගැන මෙච්චර මාධ්‍ය තුල කතා බහට ලක් කරන්නේ මේ කාල සීමාව තුලදී ඒකයි. එතකොට මේකේ ප්‍රතිඵලයන් හරිම විවිධාකාර විදිහට සහ ඉතාමත් තමන්ගේ ජීවිතයට සමීපවන්ත ආකාරයට ලැබෙන්නට ගන්නවා. ඉතින් ඒකයි ඔබට තියෙන ඒකේ වැදගත්කම. ඉතින් ලග්න 12 ගැන අපි කොහොමද කතා කරන්න කියලා බලමු. මෙතනින් එහාට හැම ලග්නයක් ගැනම කතා කරනවා ඔබේ දීම මත. එතකොට ඉතින්දී හොඳ ලග්න මොනවද? හොඳ බලපෑම් ඇති කරන ලග්න මොනවද? අසුබ බලපෑම් ඇති කරන ලග්න මොනවද කියලාත් ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කල් වග විභාග කරන්න නාස්ති කරන්නේ නැතුව කතා කරමු ලග්න 12ට කොහොමද කියලා. Get the best car for rent, a reliable vehicle service. HD Transport is a trustworthy vehicle rent service. We offer both short-term and long-term vehicle rentals with options for self-drive or with a driver. All vehicles are safe, well maintained and regularly cleaned to ensure your comfort and peace of mind. Rent now. Note 7050999005. Note 7674808823. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ට සිකුරු මාරුව කොහොමද කියලා කතා කරනකොට රැකියා අවස්ථා අලුතෙන් උදා කරගන්න පුළුවන් කමක් මේෂ ලග්න හිමියන්ට තියෙනවා. මොකද රැකියාව තුල ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඒවා ඉවරයක් කරගෙන අලුත් රැකියාවකට යන්න හරි එහෙම නැත්නම් තිබිච්ච එක නැවත හොඳ තත්යකට පත් කරගන්න හරි පුළුවන් කමක් ඔබට අනිවාර්යෙන් ලැබෙනවා. ලංකාවේ වුණත් පිටරටක වුණත් මේක වළංගුයි. ඒක හොඳට හිතේ තියාගන්න. ඒ වගේම තමයි හැම අංශයකින්ම තමන්ට දියුණුව ඇති කරගන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ වගේම තමන්ගේ මුහුණ සම්බන්ධව තිබුණු මොනවා හරි ගැටලු තිබුණා නම් අන්න ඒ දේවල් විසඳ ගන්න හම්බ වෙනවා. දැන් රූපලාවන්‍ය කටයුත්තක් හෝ වේවා එහෙම නැත්නම් මොකක් හරි අංගයක තිබුණු අවලස්සනක් නැති කරගන්න මොකක් හරි දෙයකට ඔබට ඉඩකඩක් ලැබෙනවා කියන එක පෙන්눔 කරනවා ග්‍රහ තත්වයට අනුව. ඒක සතුටුදායක දෙයක් කාන්තා පාර්ශවයට නම්. ඒ වගේම තමයි වචනේ බලය වැඩි වෙනවා. ඒ වගේම සතුරු ඔබට බය වෙලා පසුබසිනවා. ඔන්න ඔය ටික තමයි මේෂ ලග්න හිමියන්ට මේ ග්‍රහමාරු හරහා සිද්ධ වෙන්නට තියෙන්නේ. අපි බලමු වෘෂභ ලග්න හිමියන්ට කොහොමද කියලා. වෘෂභ ලග්න හිමියන්ට ඉතාමත් හොඳ
අති සාර්ථක මාසයක් වෙනවා මේ ග්‍රහමාරුව. මාසයක් කියන්නේ ජූනි 29 ඉඳලා ජූලි 26 දක්වා කාල සීමාව. කිරි උතුරන්න වගේ හරියන කාල සීමාවක්. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරන බලන පැත්තෙන් සාර්ථකත්වයේ උදා වෙන එතකොට අර අපි කියන්නේ කටවාරි කියන්නේ අර හැම සාර්ථකත්වයක්ම හරියනකොට කැරකෙන්නේ නැති බඹරයක් වැල්ලේ ගැහුවොත් ඒක කැරකෙනවා වගේ සුබදායක කාල සීමාවක්. මොනවද වෙන සුබඵල කියලා කතා කරොතින් තමන්ට දුස් පවරුපු අය පවා තමන්ට ගරු කරන කාලයක් වෙනවා. ඒ වගේම හොඳ නම කීර්ති නාමය ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ගේ බලය වැඩි වෙන කාල සීමාවක් වෙනවා. ආදායම ඊටත් එහා වැඩි වෙනවා. ඒ වගේම මිල මුදල් ලාභ ලබන්නට පුළුවන්කම තියෙනවා. හිතුවේ නැති පැති වලින් තමන්ට ලාභාත්පත් වෙනවා. ඒ වගේම තමයි තමන්ට දේපල යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් ලබන්න වාසනාව ඇති කරන කාල සීමාවක් වෙනවා. ඒතකොට තමන්ගේ තත්වයේ තරාතිරමේ වයසේ තමන් වැඩ කරන ෆීල්ඩ් එක අනුව මේවා උස් පහත් වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ මට්ටමේ හැටියට බොහෝම ඉහළ තත්වයක් ජූලි 26 දක්වා කාලය තුල ඔබට ලැබෙනවා. ඉතින් උනන්දු වෙන්න මහන්සි වෙන්න මේ දේවල් තමන් වෙතට ළඟා කරගන්න. මිතුන ලග්න හිමියෝ ගැන කතා කරනකොට මිතුන ලග්න හිමියන්ට මේ සිකුරු මාරුව මොන වගේද කියලා අපි කතා බහ කරොත් අලංකාර දේ සඳහා වියදම් කරන්න හිතෙනවා. සමහර වෙලාවට ඒක මුදල් නාස්තියක් වෙන්න පුළුවන්. හැබැයි මේක අසරණ අය වෙනුවෙන් වියදම් කරොත් ඒ වියදමෙන් කොටසක් ඔබට ඒක පිනක් විදියට තැන්පත් වෙනවා වගේම ඔබේ අම්මා අපල උපද්‍රවයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කරන්නටත් මේක හේතු වාසනා වෙනවා. ඒ වගේම සතුට ලැබෙන දෙයට ඇබ්බැහි වෙනවා මේ කාලේදී ඒක ඔබේ දුර්වලතාවයක්. ඒක හදාගන්න මොකද සතුට ලබන දෙයට ඇබ්බැහි වෙනවා කියන්නේ නරක දෙයකට ඇබ්බැහි වුණොත් එතනින් ඔබව ගලව ගන්න අපහසු වෙනවා. ඒ නිසා මේ හොඳ නරක දෙක අතර දෝලණය වෙන කාල සීමාවක ඔබ ඉන්නේ මේ වගේ අවස්ථාවකදී. ඒ හින්දා හිතට ඕනි දේ කරන්න හැම වෙලෙම ඉඩ දෙන්න එපා. බුද්ධියට තැන දීලා වැඩ කරන්න මේ කාල සීමාවේදී උනන්දු වීම වැදගත් වෙනවා. එතකොට මේක බලපවත්වනවා ජූනි 29 ඉඳලා ජූලි 26 දක්වා. ඒකත් මතක තියාගන්න. කටක ලග්න හිමියන් ගැන කතා කරනකොට කටක ලග්න හිමියන්ටත් සිකුරු මාරුව හොඳ ග්‍රහ මාරුවක් විදිහට දකින්න පුළුවන්. ආදායම් මාර්ගවලට හොඳයි. තමන් කරගෙන යන දේවල් සාර්ථක කරනවා. ඒ වගේම මිතුරියන්ගේ නෑදෑයින්ගේ හිතවතුන්ගේ උදව් උපකාර ලබන්න වාසනාව තියෙනවා මේ කාලේදී. තමන්ගේ ආදායම් ඉහළ යනවා නැත්නම් ආදායම අලුත් වෙනවා. අලුත් වීමක් ගැන ගොඩක් වෙලාවට ග්‍රහචාරය තුල මේක අපිට අර්ථකථනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමන්ගේ කකුලේ වලලු කර සම්බන්ධ ප්‍රදේශය තුල ආබාධ තිබ්බනම් අඩිය තියන්න බැරුව හිටියනම් කකුල කෙටිලා තිබ්බනම් කොර ගගහ ගියා නම් ඔන්න ඔය ටික සනීප කරගන්න මේ කාලය තුල පුළුවන් වෙනවා. අලුත් රැකියාවකට යන්නත් වාසනා මහිමය බලපවත්වනවා. ඒක තමයි අපිට කටක ලග්න හිමිය ඔබට සිකුරු මාරුව ගැන කියන්න තියෙන්නේ. සිංහ ලග්න හිමියන්ට සිකුරු මාරුව කොහොමද කියලා ඉක්මනින් කතා බහ කරොතින් සිංහ ලග්න හිමියන්ට රැකියාවේ ඉහළටම ඔසවා තබන කාල සීමාවක් වෙනවා. ඊටමත් යහපත් තිබුණු ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න වාසනාව ලැබෙනවා. ඒ වගේම පියා නිසා ලැබීම් ඇති කරන කාලයක්. පියා ජීවතුන් අතර නැති උදවියට පිය පාර්ශවයේ අයගෙන් සහනයක් හිතට සැනසීමක් ලබන්න පුළුවන් කාල සීමාවකුත් වෙනවා. ඒ වගේම ධනහිස ආබාධ තිබුණු අයට ඒව සුවපත් කරගන්න පුළුවන්. ධනිස් සමාරුව මේ දවස්වල චිකුන්ගුන්යා තියෙනකොට ධනිස් සමාරුව කොහොමද තියෙන ඒ වගේ අයටත් මේකෙන් සහනයක් අත්පත් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම රැකියාවක් මේ කාලේ හොයමින් හිටියානම් උසස්ම Tamanට ගැළපෙනම හොඳම ස්ථානයක රැකියාවක් ලැබෙන්න වාසනාව තියෙනවා. ඒ වගේම කලාත්මක දේවල් සඳහා නිර්මාණශීලී දේවල් වලට ප්‍රවිෂ්ඨ වෙන්නටත් ඔබට වාසනාව තියෙන කාල සීමාවක් වෙනවා. කන්‍යා ලග්න හිමියන්ට සිකුරු මාරුව කොහොමද කියලා අපි කතා බහ කරොතින් පෙර කල පින ඉස්මතු වෙන කාල සීමාවක් වෙනවා. ඊටම වාසනාවන්තයි. ඒ වගේම Tamanටත් පියාගෙන් උපකාර ලබන්න හෝ පිය පාර්ශවයෙන් සහයෝගය Tamanගේ කටයුතු උදෙසා ලබන්න වාසනාව තියෙන කාල සීමාවක් වෙනවා. ඒ වගේම Tamanගේ අන් අයගෙන් ඕදාන් උපදෙස් අරගෙන ජීවිතේ හැඩතල නිර්මාණය කරගන්න Tamanගේ ජීවිතේ හැඩ ගස්වා ගන්න පුළුවන් වන කාල සීමාවක් බොහොම වාසනාවන්ත විදිහට. ඒ වගේම තමයි විදේශගත වෙන්න බලාගෙන හිටපු අයට බොහොමත්ම හොඳයි. ඉක්මනින් විදේශගත වෙන්න වාසනා මහිමිය පෑදෙනවා සහ උසස් ඉගෙනීමට වාසනාව තියෙනවා. ඒකට උසස් ඉගෙනීම කටයුතු කරගෙන යන අයට ඒව සාර්ථකව කරගෙන යන්න ඉඩ ප්‍රස්තාවන ලැබෙන කාල සීමාවක් කියලාත් මේ ග්‍රහ මාරුව හරහා ඔබට පෙන්눔 කරනවා. ඒ වගේම දුර බැහැරේ වන්දනා ගමන් යන්න දමදිව හැම යන්න බලාගෙන හිටපු අම්මලට ඒවයට යන්න වාසනාව ඉක්මනින්ම පෑදෙන කාල සීමාවක් මේ ග්‍රහ මාරුව උදා කරලා දීලා තියෙනවා.
තුන ලග්න හිමියන්ට සිකුරු මාරුව ගැන කතා කරනකොට ආදායම් මාර්ග ඇති වෙන කාල සීමාවක් ඉතින් බොහොම හොඳ කාල සීමාවක් පින්වන්ත කාල සීමාවක් ඒ වගේම ස්ත්‍රී පාර්ශවයේ සැප ලබන්නට වාසනාව තියෙන කාල සීමාවක් වෙනවා නව ප්‍රේම සම්බන්ධතා වගේ දේවල් ඇති කරගන්නටත් විවාහය තුල ප්‍රශ්න තිබුණා නම් ඒවා විසඳිලා විවාහ සැපත හොඳින් අරගෙන ජීවිතේ භුක්ති විඳින්නටත් වාසනාව මහිමේ ලැබෙන කාල සීමාවක් වෙනවා පවුල තුල ප්‍රශ්න තිබුණා නම් ආර්ථිකමය ප්‍රශ්න ගැටලු පීඩා තිබුණා නම් ඒ දේවල් සංසිඳව ගන්න කාලයක් නැත්නම් ඒ දේවල් निराකරණය කරගන්න ඔබට බලයේ ශක්තිය ලැබෙන කාල සීමාවකුත් වෙන බව පෙන්눔 කරනවා. ඒ වගේම ලොතරැයි ජයග්‍රහණ වගේ හදිසියේ ලැබෙන වාසනාවන් තමන්ට උරකා බලන්න ඉඩ කඩක් ලැබෙනවා. ඒවයින් ජය ඇතිවන කාල සීමාවක් වෙනවා. ඒ වගේම ප්‍රසිද්ධිය කීර්තිය ප්‍රශංසාව භුක්ති විඳින්න ලැබෙනවා හිතේ සැනසීම සතුට ඇති කරන කාල සීමාවක් වෙනවා හැමෝගෙම හරි ආදර සංග්‍රහ භුක්ති විඳින්මින් ජීවත් වෙන්න ලැබෙනවා සමහර විට අර වැඩ වැඩි වෙන හින්දා හිතට පොඩි කලබලකාරී තත්ත්වයක් පොඩි මානසික පීඩනයක් ඔය ඔක්කොමත් එක්කලා ඇති වෙන්න පුළුවන් ඒක එච්චර ගණන් ගන්න එපා මේ කාල සීමාවේ අනිත් හැම පැත්තකින්ම සුබඵලදායක දේවල් ඔබට උදා කරන හන්දා වෘශ්චික ලග්නය වෘශ්චික ලග්න හිමියන්ට සිකුරු මාරුව මොන වගේද කියලා කතා කරනකොට විශාල ලාභ ලබන්න වාසනාව තියෙනවා. තමන් බලාපොරොත්තු වුණාට වඩා ඉහළ තත්ත්වයේ ලාභයන් ලබන්නට වාසනාව බල මහිමේ කැරකෙන වෙලාවක්. ඉතින් ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්න කියලා මුලින්ම මතක් කරලා ඉන්නවා වෘශ්චික ලග්න හිමියන්ට. ඒ වගේම තමයි විවාහයේ ප්‍රශ්න අඩු වෙලා විවාහ ජීවිතයේ සැපවත් වන ලකුණු පෙන්눔 කරනවා. ඒක ඔබේ සතුටට කාරණාවක් වෙනවා. ඒ වගේම තද කෝපය පාලනය කරගන්න ඔය ඔක්කොටම උපදෙස් දුන්නට මදි ඔබ මහා කේන්තිකාරයෙක් නම් හොස්ස ළඟින් මැස්ස යන්න බැරි කෙනෙක් නම් මොනවා කිව්වත් උපදෙස් දුන්නත් බෝධි පූජා කරත් වැඩක් නැහැ. ඒ ටික හදා ගන්න ඕනි. ඒ නිසා කේන්ති යන කෙනෙක් නම් කේන්තිය පාලනය කරගන්න අනිවාර්යෙන් වග බලා ගන්නට වෙනවා. ඒ වගේම තමයි පුරුෂ පාර්ශවයේ අයට බහුබන්ධන සෑදීමට ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒක මේකට කලබල වෙන්න එපා. බහුබන්ධන කියන්නේ බහු සබදතා ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. එතකොට ඒවට මොලේ කල්පනා කරලා වැඩ කරන්න වග බලා ගන්න ඕනි. තමන් එතකොට හරි මාර්ගයේ යන්න වැඩිහිටි ප්‍රජාවට අලුතෙන් උපදෙස් දෙන්න ඕනේ. ඉතින් තමන් කරන්න ඕනි දේ මොනවද නොකරන්න ඕනි දේ මොනවද කියලා තේරුම් බේරුම් අරගෙන වැඩ කරන්න මේ කාලේදී වග බලා ගන්න ඕනි. ඒ වගේම හිතේ චංචල බව වැඩි වෙන්න ඉඩකඩ තියෙන කාල සීමාවක්. ඒකට ඉඩ දෙන්න එපා. හිතේ ස්ථාවර භාවය ඇති කරගන්න. ඒ වගේම ආහාර ඇඳුම් පැළඳුම් වගේ දේවල් තමන් ආස කරන විදිහට රසවත් ආහාර විසිතුරු ඇඳුම් පැළඳුම් ලැබීමේ වාසනාව මහිමේ තියෙනවා. තමන්ට නිදහස ලැබෙනවා. නිදහස ආයුධ විදිහට භුක්ති විඳින්න එපා. ඒ වගේම වාසනාවන්ත විවාහයක් වෙන්න වාසනාව තියෙනවා. ඒ වගේම ටිකක් වියදම් පාර්ශවයන් අධික වෙන්න පුළුවන්. ඔන්න ඔය කියපු පැතිකඩයන් හොඳට ඔලුවට අරගෙන මේක දෙතුන් පාරක් තමන්ගේ ලග්න ගැන අහලා ඔළුවට අරගෙන මේව වග විභාග කරගෙන මේ කාල සීමාව ගෙවන්න හොඳ නරක එකම කාසියක දෙපැත්තේ දෝලණය වෙන දෙකක්. ඉතින් හරි විදිහට හොඳ පැත්ත හරවගෙන වැඩ කරගන්න තමන් වග බලා ගන්න ඕනි. ධනු ලග්න හිමියන් ගැන කතා කරනකොට ධනු ලග්න හිමියන්ට සිකුරු මාරුව ගැන මුලින්ම කියන්න තියෙන ස්ත්‍රීය සම්බන්ධ අවුල් තිබුණාට ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මොකද හරි ප්‍රශ්න තිබුණා මේකේ මුල ස්ත්‍රියක්. එතකොට ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න වරම් ලැබෙනවා කියන එකයි මුලින්ම කියන්න තියෙන්නේ. එතකොට ඒ වගේම ණය තිබුණ අයට ණය වලින් නිදහස් වෙන්න වාසනාව ලැබෙනවා. ණය තුරුස් නිදහස් කරගෙන හිතේ සැනසීම ඇති කරගන්න පුළුවන් වෙනවා සිකුරු මාරුව උදා වීමත් එක්කලා. එතකොට ඒ වගේම සතුරන්ගෙන් තිබුණු කරදර ඉවත් වෙලා යනවා. සතුරු පහු බහිනවා. නැත්තම් කරදර කරා ඇති කියලා හිතලා සතුරු ඔබෙන් ගැලවිලා යනවා අහකට. ඒක බොහොම හොඳ දෙයක්. ඒ වගේම තමයි මිත්‍රතා ඇති වෙනවා. තමන්ට පීඩාවන් එල්ල කරපු පාර්ශවයන් ඔබ සමග මිත්‍රතා ඇති කර ගන්නවා. ඒ වගේම ගෞරවය සමාජයේ අනිත් අයගෙන් ගෞරව නම්බුනාම ඔබට ක්‍රමක්‍රමයෙන් එකපාරට එන්නේ නැහැ. දැන් ඒක නැතුව තිබිලා ක්‍රමක්‍රමයෙන් ලබන්න වාසනා බලමයි මේ කාලය තුල ඇති වෙනවා. මේ සිකුරු මාරුවට පාදක කාලය තුල මේක ඇති වෙනවා කියන එකයි ධනු ලග්න හිමියන්ට කියන්න තියෙන්නේ. මකර ලග්න හිමිය ඔබට සුබයි. දඩු සම්පත් ලබන්න වාසනාව තියෙනවා. ඒ වගේම ප්‍රේම සබඳතා ගැටලු තිබුණ අයට ඒවා විසඳ ගන්න වාසනාව තියෙනවා. ඒ වගේම දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න ඔබ මහන්සි වෙන කාල සීමාවක් වෙනවා. ඒක ඊටමත් යහපත්. ඒ වගේම ඉගෙනීමේ කටයුතු කරන අයට ඉගෙනීම වර්ධනය වෙනවා කියන එකත් සිකුරු මාරුව හරහා පෙන්눔 කරන තොරතුරු වෙනවා.
කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමි ඔබට සිකුරු මාරුව කොහොමද කියලා අපි කතා කරනකොට ඔය නිවාස ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම වගේ දේවල් කර කර හිටපු අයට ඕකට අග්ගාලා ඉවරයක් කරගන්න පුළුවන් වෙනවා. තවත් පහු බහැ ඇදි ඇදි යන්නේ නැතුව හරි ඉක්මනට ඉවරයක් කරගන්න ඒ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න ඔබට ඉඩක් ලැබෙනවා. නැත්නම් අර ඔළුවේ තිබිච්ච ලොකු බරක් බිමින් තියනවා වගේ කාල සීමාවක්. ඒ වගේම අලුතෙන් ඉඩම් මිලදී ගන්න හම්බ වෙනවා. තමන්ට මේ හැම දෙයකම තමන්ගේ අම්මගේ පාර්ශවයේ නෑදෑයන්ගෙන් උදව් උපකාර හම්බ වෙනවා. ඒ වගේම තමයි දේපල සම්බන්ධ මොන හරි නඩු කිය හිටියනම් ওই නඩු වලින් නිදහස් වෙන්නත් ඉඩකඩක් ලැබෙනවා. ඒ වගේම තමයි අලුතෙන් වාහනයක් කාර්යය මිලදී ගන්න පුළුවන් කාල සීමාවක් අතට සල්ලි භාගේ හම්බ වෙනවා. ඒ රාෂ්ටකයක් ගියත් දැන් මේ සිකුරු මාරුව තියෙන කාලේ ගැන අපි කතා කරන්නේ. එතකොට කොහින් හරි අතට සල්ලි ගලාගෙන එන්න පොටක් පෑදෙනවා. ඉතින් ඒ හරහා ඔබට අර වගේ වටිනා වස්තුවක් මිලදී ගන්නට ඉඩකඩක් ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ වැඩිපුර තියෙන ගෙයක් දොරක් රෙන්ට් එකට දෙන්න, කුලියට දෙන්න, එහෙම නැත්නම් විකුණන්න දාලා තිබුණා නම් ඒවත් හරි හමන් ගැනුම් කරුවන්ට දෙන්න ඉඩකඩක් ලැබෙනවා. ඒ කියන්නේ තමන් කියන මුදලටම බොහොම සාර්ථක විදියට ඒව ගනුදෙනු ප්‍රකාරව කරගන්න ඔබට ඉඩකඩක් ලැබෙනවා කියන එක සිකුරු මාරුව ගැන කතා කරනකොට ඔබ වෙනුවෙන් කියන්න පුළුවන් කාරණා වෙනවා. මීන ලග්නය. මීන ලග්න හිමියන්ට සිකුරු මාරුව ගැන කතා කරනකොට ඔබට සිකුරු මාරුවේදී ගොඩක් දේවල් තියෙනවා කියන්න කෙටියෙන් කියන්නම්. එතකොට නිന്ദා අපහාස තිබුණේ අඩු වෙලා ඒ වෙනුවට යම්කිසි ප්‍රශංසාවක් ඇගීමකට පාත්‍ර වෙන ලකුණු පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබට මේ කාලය තුළ සහෝදර සහෝදරකාරකාදීන්ගේ උදව් උපකාර ලබන්න පුළුවන්. වෙනදා පිටුපාපු සහෝදරයෝ පවා මෙවර ඔබට උදව් උපකාර කරන ස්වභාවයෙන් ඔබට ලං වෙන්න ඉඩකඩ තියෙන කාල සීමාවක්. ඒ වගේම අසල්වාසීන් පවා හොඳ මිත්‍රතා ඇති කරගන්න කාල සීමාවක්. ඒ රාෂ්ට්‍රක හිඳ රණ්ඩු වෙන්න යන්න එපා අහල පහල මිනිස්සුත් එක්කලා. ඒ වගේම තමයි ලේඛන හස්ත කර්මාන්ත වගේ දේවල් කරන අයට බොහොම හොඳයි. ටිකක් මහන්සි වෙලා වැඩ කටයුතු කරන අයටත් මේ කාල සීමාව ගොඩක් හොඳයි. ඒ වගේම තමන්ගේ ප්‍රතිරූපය දියුණු කරගන්න උනන්දු වෙන්නට ඕන. තිබුණු තත්වයට වඩා සෑම අංශයකින්ම දියුණුව ලබන්න ඔබට වාසනාව තියෙනවා. පවුලේ ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමක්‍රමයෙන් එකපාරට ගෝණියක් ප්‍රශ්න තිබුණේව විසඳ ගන්න හම්බෙන්නේ නැහැ. එකින් එක පොඩ ප්‍රශ්න විසඳි යන ස්වභාවයක් ඇති වෙනවා. සෞඛ්‍ය සම්බන්ධ තිබුණු ගැටලු විසඳ ගන්න ඔබට පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ගේ වචනීය බලය වැඩි වෙන කාල සීමාවක්. තමන්ගේ වචනයට යම් බලයක් ලැබෙන කාල සීමාවක්. වෙනදා ඔබේ වචනය කෑ කරන්නේ නැතුව සත පහකට ගණන් ගන්න නැතුව හිටපු අය මෙදා ඔබේ වචනය ගණන් අරගෙන ඒක පිළි අරගෙන ඒකට අනුකූල වැඩ කරන ස්වභාවයක් ඇති වෙනවා. අඩුම ගානේ තමන්ගේ පවුලේ අය හරි. ඒ වගේම තමන්ට ගෞරව බුහුමානය ඇතුව වැඩ කරන පක්ෂපාතී තත්වයේ ඇතිව වැඩ කරන ස්වභාවයක් අනිත් අය තුලින් දකින්න පුළුවන්. ওই කාරණා ටික තමයි මීන ලග්න හිමියන්ට සිකුරු මාරුව ගැන කියන්නට තියෙන්නේ. ඉතින් ඔය ආකාරයට තමයි සිකුරු මාරුව ලග්න 12ට බලපෑම් ඇති කරන්නේ. මේක මුලදීම අපි සඳහන් කරා මේක බලපාන්නේ ජූනි 29 ඉඳලා ජූලි මාසේ 26 දක්වා කාල පරාසයට යටත්ව. එතකොට මේ කාලය තුල ඔබට සිකුරු මාරුව බලපාන ආකාරය තමයි අද වැඩසටහනින් අපි විග්‍රහයට ලක් කරලා තියෙන්නේ. ඉතින් ඉක්මනින් අපි කතා කරාට මේ කාරණාවන් ඔබට පුළුවන් මේවා විග්‍රහ කරලා තමන්ගේ ජීවිතයට අදාළ වන කරුණු මොනවද කියලා දැන කියාගෙන ඒවට ඔබින විදිහට ඉදිරිය සකසුරුවම් කරගන්න, හැඩ කරගන්න. ඉතින් තවත් වැඩසටහනකින් හමු වෙනනම් අපි මේ වගේම විශේෂිත මේ වගේම ඔබේ ජීවිතයට හොඳින්ම බලපාන වූ වැඩසටහනක් නැවත අරගෙන එනවා. ඉතින් එතකන් ඔබේ ජීවිතය වාසනාවන්ත වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්.